guys, welcome back to my YouTube channel. ඒ කියන්නේ solo staycation එක. මම coffee එකක් හදාගත්තා. නැති වෙනසකටත් එක්ක Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක ටිකක් ස්පෙෂල් මට. මොකද මෙච්චර දවස් මම කරපු නැති දේ විදිහ දෙයක් කරන්න තමයි අද ආවේ. ඒ කියන්නේ solo staycation එක. මම හිතුවා පොඩ්ඩක් මේ පහුගිය ටිකෙම ගොඩක් වැඩ තිබුණ නිසා ඒවට ස්ට්‍රෙස් වෙලා තිබුණ නිසා මම හිතුවා පොඩි වැකේෂන් එකක් ස්පෙන්ඩ් කරන්න ඕනේ කියලා තනියම. මම දැන් තාම එහෙම ඇත්තටම වැකේෂන් එකකට තනියම ගිහිල්ලා නැහැ. මේ තමයි මගේ ෆස්ට් ටයිම්. මෙච්චර කාලෙ මම මගේ පාර්ට්නර්ත් එක්ක නැත්නම් මගේ අම්මිලත් එක්ක එහෙම තමයි ගියේ. ඉතින් මේ සැරේ තමයි පළවෙනි පාරට මම තනියම මෙහෙම ස්ටේකේෂන් එකකට ආවේ. ඉතින් දිගටම මගේ vlog එක බලාගෙන ඉන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම හොටෙල් එකට චෙක් ඉන් වුණා 2කට විතර. ඊට පස්සේ මම රූම් එකට කෑම ඕඩර් කරා. ඉන්න මම තව ටිකකින් මොනවද මම ඕඩර් කරේ කියලා පෙන්නන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් intro එකෙන් දැන් ඔයාලා දැනටමත් දන්නවනේ අද vlog එක මොකද්ද කියලා. ඉතින් මම මේ යන්නේ අද පොඩි solo staycation එකකට. ඉතින් මගේ partner මාව drop කරනවා කොහොමත් එතනින් ගිහිල්ලා. ඉතින් දැන් මේ hotel එකට යන ගමන් තමයි ඉන්නේ. intro එකේ කිව්වා වගේම මම මාරම excited මේකට. මොකද මගේ පළවෙනි solo staycation එක තමයි මේක. ඉතින් දැන් hotel එකට ගොඩක් ළඟ ඉන්නේ. එහෙනම් අපි මුලින්ම room tour එකක් බලමු. ඉතින් අද මම ඉන්නේ Grand Bell Hotel එකේ. මගේ මීට කලින් මේ channel එකේ තව vlog එකක් තියෙනවා මේ hotel එකේ ඉඳන් කරපු. ඇත්තටම මොකද කිව්වොත් මම මෙතන select කරගත්තේ solo staycation එකට. මම මේ hotel එකට මාර ආසයි. මේකේ view එකට හැමදේටම මම මාර කැමතියි. ඉතින් ගොඩාක් පාරක් අපි මේකේ ඇවිත් තියෙනවා. මම කලින් කරපු vlog එකකුත් මම අර කිව්වා වගේ channel එකේ තියෙනවා. මම මෙතන උඩින් link එක දාන්නම්. ඒක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. තනියම ඉන්න නිසා ඉතින් ටිකක් දන්න එකක ඉන්න එක හොඳ නිසා තමයි මම මේ ඇත්තටම මෙතන සිලෙක්ට් කරගත්තේ. කලින් එහෙම තනියෙන් ඉඳලා නැහැ කියලා මං කිව්වනේ. ඉතින් ඒක නිසා මං හිතුවා තනියෙන් ඉන්න ෆස්ට් ටයිම් ගොඩක් පුරුදු තැනක හිටියොත් හොඳයි කියලා. මම මෙහෙම කිව්වට තව මෙතන දැන් මගේ වීඩියෝස් බලන ගොඩක් අය ඉන්න පුළුවන්. ඕන තරම් එහෙම තනියම ඉඳලා තියෙන අය ස්ටේකේෂන්ස් වලට ගිහිල්ලා. ඉතින් ඔයාලා එහෙම ඉඳලා තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට කියන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් ආව ගමන් එදා දවසට මොනවත් කාලා හිටියේ නැති නිසා මම කෑම ඕඩර් කරගත්තා. රූම් එකටම අපි බලමු මොනවද ඕඩර් කරේ කියලා. ඉතින් මේව තමයි මම ඕඩර් කරේ. මම ගොඩක් බඩගිනි හිටපු නිසා මම දෙකක්ම ඕඩර් කරා. ඒ කියන්නේ පිට්සා එකයි ක්ලබ් සෑන්ඩ්විච් එකයි දෙකක්ම ඕඩර් කරා. හැබැයි ඔක්කොම කන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මගේ solo staycation එකට මම තෝරගත්තේ Grand Bell Hotel Colombo එක. ඇත්තටම මෙතන තෝරගත්තේ මොකද කිව්වොත් මම මේ hotel එකට මාරම ආසයි. Colombo වල තියෙන hotels වලින් මම වැඩිපුරම ආස hotel එක මේක. මොකද මේකේ view එක මාර ලස්සන නිසා. ස්පෙෂලි මේ sunset එක වෙලාවට එහෙම මාරම ලස්සනයි. ඒ වුණාට bad luck කියන්නේ අද මම දන්නේ මේ මට ඒක ඇත්තටම කලින් හිතන්න තිබුණා කියලා හිතෙනවා. මේ දවස්වල චුට්ටක් වැස්ස නිසා අද sunset එකක්වත් මොකුත්ම නැහැ. view එක කියලා ලොකුවට නැහැ. ඒ කියන්නේ සන්තනිකර සායන මේ වහින්න වගේ තමයි තියෙන්නේ. මේකින්ද මම හිතන්නේ නැහැ sunset එකක්වත් මොකක්වත් තියෙයි කියලා. මම හිතාගෙන හිටියා ලස්සන වීඩියෝස් ටිකක් එහෙම ගන්න. ඒ වුණාට බැරි වෙයි කියලා තමයි හිතන්නේ. මේ හොඳටම වහින්න වගේ තමයි දැන් තියෙන්නේ. කමන්නේ ඉතින් බලමු. මේ මීට කලින් ආපු හැම පාරම වගේ අතරම මේ hotel එකේ මේ හොඳට sunset එකක් එහෙම තිබුණ දවසට තමයි අතරම ආවේ. මේ පාට තමයි මෙහෙම ගොඩක් හදට මෙහෙම වහිනවා වගේ තියෙන්නේ. කමන්නේ ඉතින් වෙනසකටත් එක්ක මේකත් වෙනසක් කියලා හිතලා එන්ජොයි කරමු. मनलोल रंग सेना हदेसियुम वदारा
නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමහා තනිවෙන්න හදවත් දැන් හිගයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වී ඉන්නවා නම් රහසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ඉතින් කෑවට පස්සේ මම වොෂ් එකකින් දාගෙන මම කොෆි එකක් හදාගත්තා බොන්නේ කියලා. දැන් ඉතින් අර කෑම ඕඩර් කරාට ඔක්කොම කාලවල කරේ නෑ. ඉතුරු ටිකක් කන ගමන් කොෆි එකක් බීලා ටීවී එකක් චුට්ටක් බලලා පොඩි නැප් එකක් දාන්න විතරයි තියෙන්නේ. අද එහෙම ස්පෙෂල් වැඩ මොකුත්ම නෑ. ඉතින් හොඳ රිලැක්ස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතුවා දැන් කොෆි එකක් බීලා චුට්ටක් නිදා ගන්නවා කියලා. එහෙනම් අවසරයි හම්බෙමු. මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොදුරු සීනයකි ඉතින් පොඩ්ඩක් වෙලා නිදාගෙන ඉඳලා ඊට පස්සේ මං ඇහැරුණා ගොඩක් වෙලා නිදාගෙන ඉන්නත් බෑනේ අපි මොකක් හරි ස්ටේකේෂන් එකකට ආවම ගොඩක් වෙලා නිදා ගන්න එක ඇත්තටම මට හිතෙනවා අපරාධ කියලා. ඉතින් මම ඉක්මනට ඊට පස්සේ චේන්ජ් කරගත්තා පූල් එකට යන්නයි ඊට පස්සේ ආයෙ කොෆි එකක් බොන්න කැෆේ එකට යන්නත් හිතාගෙන මම චේන්ජ් කරගත්තා. පොඩි නැප් එකක් දාලා මං හිතුවා දැන් පූල් එක පැත්තට යනවා කියලා. ඇක්චුවල් ක්‍රවුඩ් එක නැත්තම් පූල් එකට පොඩක් බහිනවා. හැබැයි ක්‍රවුඩ් නම් යන්නේ නැහැ. ඊට පස්සේ කොෆි එකක් බොන්න යන්නත් හිතාගෙන ඉන්නවා කැෆේ එකට. දැන් වෙලාව 6ට විතර තාමත් හොඳටම කලබලයි සන්සෙට් එකක්වත් මොකුත් නැහැ. ඉතින් අද බෑඩ් ලක්. නුනට කමක් නැහැ අපි ගිහින් බලමු. පේනවනේ ඉතින් පූල් එකේ වීව් එක මාරම ලස්සනයි. මම ඉතින් මෙතන ක්ලිප්ස් ටිකක් අරගත්තා. මේ එහෙම මහා ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඒ වුණාට අර ටිකක් ඉතින් හිටියා. මේ පූල් එක ඇතුළේ හිටියේ නැතුණාට ඒ ළඟ ගොඩක් අය හිටියා. ඉතින් මට අර තනියෙන් ගියාම ඕක තමයි තියෙන ප්‍රශ්නේ. තනියෙන් ගියාම ඉතින් අර පොඩක් awkward වගේ එහෙම පොඩක් තනියම පූල් එකට එම යන්න. ඉතින් ඒක නිසා ඉතින් මම පොඩක් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන මම ඊට පස්සේ ආයෙම රූම් එකට ආවා.
pool එකේ bar එකේ දෙකේම හොඳටම crowded. ඉතින් ඒ නිසා මම හිතුවා චුට්ටක් කරේ ඉඳලා coffee shop එකට යනවා කියලා. මොකද දැන් මේ කොහොමත් යන්න වෙන්නේ නැහැ මේ මානව crowded හින්දා එතන මම දැන් වැස්ස වෙලත් අද පුදුම විදිහට මේ crowded මේ එතන. ඉතින් මං කොෆි ෂොප් එකට ආවා. මම මෙතන තියනවා දැක්ක එයාලගේ මෙනු එකේ අලුත් එකක් මේ මං ෆස්ට් ටයිම් තමයි බිව්වේ එක මේ ඒක මොකද ක්‍රෙම් බ්‍රුලේ ලාතේ එක. ඉතින් අර ක්‍රෙම් බ්‍රුලේ අපි වෙනම ඩිසර්ට් එක විදිහට කාලා තිබුණාට මේ විදිහට කොෆි එකක් විදිහට පීලා නැහනේ. ඉතින් මං ඒක try කරා. ඒක රසයි ඉතින් කොහොම හරි. මං වෙන මෙනුස් වලින් අතරම දැකලා නැහැ ඒක තියෙනවා. ඒකයි ඉතින් ඒ කොෆි එකයි ඊට පස්සේ තිරාමිසු එකකුයි ඕඩර් කරගෙන දැන් එන්ජොයි කරන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ තව පොඩි රිමයින්ඩර් එකක් දෙන්නම්කෝ. ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් දැම්මම ගිහිල්ලා subscribe කරන්න. ඊට පස්සේ වීඩියෝ එක දිගටම බලන්න. මම මෙතෙන්දී තේරුම් ගත්ත තව දෙයක් තමයි අතරම මම කියවනේ මම first time තමයි තනියම මෙහෙම staycation එකකට ආවේ කියලා. ඉතින් ඒක මට මාරම හොඳ රිලැක්ස් වෙන්න හොඳ chance එකක් වුණා. ඉතින් මම ඇත්තටම හිතුවා ඉස්සරහට තව එහෙමම කරන්න ඕනි කියලා. මම solo dates නම් නිතරම යනවනේ. ඒ වුණාට මෙහෙම තනියම ඇවිල්ලා මෙහෙම staycation එකකට ඉන්න එක ඒක මාරම ෂෝක්. ඒ කියන්නේ මොකුත් එහෙම ස්පෙෂල් වෙන මොනවත් වැඩ නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව එහෙම සෑහෙන තනියම එන්ජොයි කරන්න පුළුවන් එක ෂෝයි. ඉතින් මම හිතුවා මේ ඉස්සරහටත් එහෙම කරන්න ඕනි කියලා. ඊළඟ පාර try කරන්න ඕනි down south වගේ පැත්තකට යන්න මේ තනියම යන්න. මේ තව මොනවා හරි ඔයාලා එහෙම ගිහින් තියනවා නම් සෝලෝ ට්‍රැවල් කරලා තියෙනවා නම් කියන්න බලන්න කොහෙද එහෙම ගිහින් තියෙන්නේ කියලා කමෙන්ට්ස් වලින් කියන්නකෝ. මටත් අයිඩියා එකක් ගන්න. එතකොට මටත් ඒක try කරලා බලන්න පුළුවන්. යෞවනියක වී ඔබ මාතගෙන මේ සැන්දෑයාමේ සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුමීරියාමේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සේනයක් මැව්වා අපවට කර සේනයක් මැව්වා ඔබ මගේ කර සේනයක් මැව්වා ප්‍රියාදරියේ coffee shop එකට ගිහිල්ලා ආවා. දැන් තියෙන පොඩ්ඩක් රිලැක්ස් කරලා ඩිනර් ටයිම් එක වෙනකම් කරන්න ස්පෙෂල් මොකුත් වැඩ නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් දැන් රිලැක්ස් කරලා ඩිනර් ටයිම් එකේදී යන්නමු. මම ෆස්ට් ටයිම් තමයි අර මම පෙන්නපු ක්‍රෙම් බ්‍රුලේ ලාතේ එක බිව්වේ. ඒක මාරම රසයි. ඔයාලත් මේ හොටෙල් එකට ආවොත් ඒක අනිවාර්යෙන් බොන්න. මම ගොඩක් coffee shops වල මීට කලින් නම් මෙනු එකේ එහෙම ඒක දැකලා නැහැ තියෙනවා. කුමාරි මම බිව්ව ෆස්ට් ටයිම් මේක මාරම රසයි. ඉතින් ඔයාලා තවත් අනිවාර්යෙන්ම try කරන්න. ඩිනර් එක වෙනකම් මට කරන්න ස්පෙෂල් වැඩක් මොකුත් නැහැ. දැන් චුට්ටක් රිලැක්ස් කරලා ඩිනර් ටයිම් එකේ යනවා. ඉතින් මේව තමයි මම ඩිනර් එකට ඕඩර් කරේ. දැන් මෙතන බොටල්ස් දෙකක් තියෙනවා දැකලා කියන්න එපා සෝලෝ නම් දෙකක් මොකටද කියලා. එදා ඇත්තටම මේ ඔෆර් එකක් තිබුණා යාලගේ. ඒ ඔෆර් එකට තමයි මේ බොටල්ස් දෙක එන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙතන දෙකක් තියෙන්නේ. The next day. good morning. ඉතින් මේ ඊළඟ දවසේ උදේ මම දන්නේ ඔයාලට මේ වීඩියෝ එක බලනකොට good morning ද good night ද මොකද්ද කියලා. කොහොම හරි මට උදේ. ඉතින් මම උදේම හැරිලා වොෂ් එකක් එම දාගෙන කොෆි එකක් හදලා ඊට පස්සේ මම චේන්ජ් කරගත්තා. මට වීඩියෝස් වගේක් කරන්න තිබුණා. බ්‍රෑන්ඩ්ස් වගේකට කන්ටෙන්ට්ස් වගේක් ෂූට් කරන්න තිබුණා. ඉතින් ඒකට මම උදේම චේන්ජ් කරගත්තා. ඒක කරගෙන තමයි මම ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට නම් මාත් එක්ක තව කෙනෙක් ජොයින් වෙනවා. ඉතින් එහෙනම් බලාගෙන ඉන්නකෝ. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ තව
දවසක් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් Good morning. ඉතින් මම දැන් breakfast යන්න තමයි හදන්නේ. ඊයේ අඳපු pant එකක් තමයි අඳගත්තේ. මොකද මම ඇත්තටම fans වැඩි ගෙනල්ලා නැහැ මේ පාර. ඉතින් breakfast එකට නම් තව කෙනෙක් මාත් එක්ක එකතු වෙනවා. අපි එහෙනම් යමු කන්න. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් ගන්න ආවා. මං හැම බෆේ එකේ මොනවද එහෙම ලොකුවට වීඩියෝස් ගන්න ගියේ නැහැ. කොහොම හරි මම සර්ව් කරගෙන ආවා. මං කිව්වනේ මගෙත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගන්න තව එක්කෙනෙක් එනවා කියලා. ඉතින් මගේ බොයිෆ්‍රෙන්ඩ් උත් ආවා බ්‍රෙක්ෆාස්ට් ගද්දි මාත් එක්ක. ඒ වුණාට ඉතින් මම සර්ව් කරගෙනත් ටිකක් වෙලා යනකම් එයා ආවේ නැහැ. ඉතින් මම තනියම සර්ව් කරගෙන කන්න පටන් ගත්තා. මට බඩගිනි නිසා ඇත්තටම. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා යනකොට එයාත් ආවා. ඔන්න බලන්නකො ඉතින් මං ඔක්කොම කාලා ඊට පස්සේ ග්‍රීන් ටී එකකුත් අරගෙනම බොන්න. ඔයාලත් එහෙමද කියන්නකෝ සාමාන්‍යයෙන් වැකේෂන් එකට ගියාට පස්සේ ගොඩාක් කාලා ඉවරුනාට පස්සේ ග්‍රීන් ටී එකකුත් බීලම ඉවර කරන්නේ. මේ ගිල්ටි වගේනේ කොහොමත් ගොඩාක් කෑවම එහෙම මටත් තියෙනවා ඒක. ඒ කියන්නේ මම අනිත් දවස්වලට සාමාන්‍ය ඩයට් ප්ලෑන් එකේ ඉන්නවා. මොකද වැකේෂන් එකට ගියාම ගොඩාක් කන නිසා පොඩි ගිල්ටි ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා කොහොමත් අනිවාර්යෙන් හොඳට ග්‍රීන් ටී බොනවා ඊට පස්සේ. දන්නවා මං එහෙම වැඩක් නැහැ කියලා. ඒ වුණාට ඉතින් එහෙම තමයි. බලන්න මගේ මූණ මේ දවස්වල මගේ මාර විදියට ඇක්නි වැඩි වෙලා තිබුණේ. ඒ කියන්නේ මං කියන්නේ මේක මයි මාසේ vlog එකක් නේ. ඉතින් මේ කාලේ මාර විදියට මගේ ඇක්නි වැඩි වෙලා තිබුණා. දැන් නම් ටිකක් ට්‍රීට් කරලා ෂේප් වෙලා තියෙන්නේ. ඒ දවස්වල නම් මොන දේ කරත් මේ අඩුුනේ නැහැ. එකක් තමයි ඉතින් මං යුනිවර්සිටි ඉන්නකොට අපේ යුනිවර්සිටි එකේ තියෙන පැත්ත චුට්ටක් රස්නේ එහෙමනේ. ඉතින් ඒක නිසා වෙන්න පුළුවන් මේ මෙහෙම වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් නම් පොඩක් ට්‍රීට් කරලා ෂේප් වෙලා තියෙන්නේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන රූම් එකට ආවා. ඊට පස්සේ මම අර උදේ කියපු මට වීඩියෝස් වගේ ගන්න තියෙනවා කියලා කිව්වේ. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා උදේ බ්‍රෙක්ෆාස්ට් යන කලින්. ඉතින් ඒ නිසා මම රූම් එකට ඇවිල්ලා ඒ ටිකත් ඉවර කරලා දැන් ඊට පස්සේ චෙක් අවුට් වෙන තමයි යන්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මගේ අනිත් සෝෂල් මීඩියා ලින්ක්ස් ඔක්කොම මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි. ඉතින් මම දැන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. මගේ ස්ටේකේෂන් එක ඉවරයි. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.